guys, welcome back to my YouTube channel. අද මං වැසත් අරගෙනම ශැංග්‍රීලා එකේ ලන්ච් අවුට් එකට යන්න තමයි හදන්නේ. ඉතින් එනවද මාත් එක්ක ශැංග්‍රීලා එක පැත්තේ යන්න? අහහා ඉන්න දෙයක් නෑ. ඔන්න මං ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ. මම යනකොට ටිකක් පරක් වෙලා නිසා ගියපු ගමන් අපි වැඩේ ස්ටාර්ට් කරා. ස්ටාර්ට් කරද්දිම දැක්කේ මෙන්න මෙතන ලන්ච් එකට මෙන්න මේ වගේ ඒරියාවකුත් තිබුණා. හැබැයි අපි මේවා නම් try කරේ නෑ. ඉතින් කෑම බෙදාගන්න කලින් මම පොඩි රවුමක් දාලා බැලුවා අපිට මොනවද මෙතන කන්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මෙතන ශ්‍රී ලංකන් ඩිෂස් තිබුණා. මම ආස ගොඩක් කරීස් වර්ග වගේම රස පාට බිරියානි එකකුත් මෙන්න මෙතන තිබුණා. තව ක්‍රීමි සුප් එකක් තිබුණා මෙන්න මෙතන. ඒත් එක්කම ගොඩක් බන්ස් වර්ග වගේම ලොකු සැලඩ් කෝන් එකක් මෙයාලගේ තිබුණා. මෙතන නම් ලොකු වෙරයිටි එකක් තිබ්බා. ඊට පස්සේ මෙන්න මේ ඒරියා එකේ තිබුණා පිට්සා. මේ පිට්සා නම් මාරම රසයි. මෙතනින් අපිට සීෆුඩ්ස් වර්ග දාලා රසම රස සැලඩ්ස් හදාගන්න පුළුවන්. මේ ඒරියා එක පුරාවටම තිබුණේ චයිනීස් කෑම වර්ග. ඉතින් එක එක වර්ගයේ කෑම ගොඩක් මෙතන තිබුණා. මේ ටිකත් මෙහෙම බලාගෙන යද්දී මගේ every time favorite dumplings උත් මට හම්බුණා. මෙන්න මෙතනින් අපිට නූඩල්ස් බෝල් එකක් අපි කැමති දේවල් දාලා එවෙලෙම හදාගන්න පුළුවන්. ඉතින් මේක චයිනීස් අයගේ ගොඩක් ෆේමස් කෑමක්. මම මේකත් අද try කරා. ඊට පස්සේ ඉතින් අපි කොහෙ ගියත් කන කොත්තු තිබුණා ලයිව් ස්ටේෂන් එකක්. ඒත් එක්කම එළවලු රොටි, කොත්තු, ආප්ප, නාන් මේ වගේ ලොකු වෙරයිටි එකක් මෙතන තිබුණා. මෙතන තව ග්‍රිල් අයිටම්ස් වගේකුත් තිබුණා. මේ ඔක්කොම ටික බලලා මම මගේ කෑම ටික ඉක්මනටම බෙදාගත්තා. එහෙනම් let's start. සුප් එකත් එක්ක මේ තියෙන මගේ ෆ්‍රෙෂ් ප්ලේට් එක මම try කරේ. මම අර කලින් පෙන්නපු ක්‍රීමි සුප් එක. මේක හරිම රසයි. සුප් එකත් එක්කම ගත්ත මගේ ෆ්‍රෙෂ් ප්ලේට් එක තමයි මම මේ දැන් try කරන්නේ. ඉතින් දැන් try කරපු කෑම ඔක්කොම රසයි. මෙන්න මේ පීට්සා එකට තමයි මම ගොඩක්ම ආස වුණේ. ඉතින් මං ෆ්‍රෙෂ් ප්ලේට් එකට බෙදාගත්ත කෑම ඔක්කොම ටික රහයි. රේට් එකක් දෙනවා නම් 10 to 10 මට දෙන්න පුළුවන්. මේ තියෙන මගේ සෙකන්ඩ් ප්ලේට් එක. ඊට පස්සේ මං අර කිව්ව නූඩල්ස් බෝල් එක. තව මම නානුත් try කරනවාද. ඉතින් මම මේ සෙකන්ඩ් ප්ලේට් එකට බෙදාගත්ත කෑම ගැන කියනවා නම් මෙතන ගත්ත ඔක්කොම දේවල් හරිම රසයි. ඉතින් මේ කෑම වලටත් මට 10 to 10 අනිවාර්යෙන්ම දෙන්න පුළුවන්. ඊට පස්සේ මම try කරේ මෙන්න මේ නූඩල්ස් බෝල් එක. මේක මම හදාගත්තේ සීෆුඩ්ස් දාලා. ඉතින් මම කැමති දේවල් දාලා හදපු නිසාද කොහෙද මේක හරිම රසයි. මං ඉතින් පොඩි චැට් එකක් දාන ගමන් මේ කෑම එක හොඳටම එන්ජොයි කරා. ඉතින් ඔයාලා ශැංග්‍රීලා આવොත් මෙන්න මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මේ ඔක්කොම කාලා බඩේ ඉඩ නැති වුණත් මම ආස නිසා නාන් රොටියකුත් try කරා. මොකද ඉන්දියන් කෑම වලටත් මම ගොඩක් ආසයි. මේ වගේ කෑම එකක් එන්ජොයි කරන ගමන් අහල පහල උපතූප ටික හොයන්නත් මම අමතක කරේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට මම මගේ ප්ලේට්ස් ඔක්කොම ටික ඉවර කරේ. මේ වෙද්දී බඩ හොඳටම පිරීලා. හැබැයි මම යනවා ඩිසර්ට් ඒරියා එකට. ඒ පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න.
ටික දැක්කම ආයෙත් බඩගිනි හැදුනා. ඒ නිසා මම මගේ ඩෙසර්ට් ප්ලේට් එක මෙන්න මේ විදිහට තමයි බෙදාගෙන ආවේ. අපි දැන් මේ ටික try කරලා බලමු. මම ඉස්සෙල්ලාම try කරේ මෙන්න මෙයාලගේ තිබ්බ කැරමල් පුඩින් එක. ඒක හරිම රසයි. මෙන්න මේක ස්ට්‍රෝබෙරි වලින් හදලා තියෙන්නේ. මේකත් මාරම රසයි. අයිස්ක්‍රීම් ඉතින් කොහොමත් රසයිනේ. ඉතින් ඒකේ රස අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මම ඩෙසර්ට්ස් වලින් වැඩිපුරම ආස උනේ මෙන්න මේ චොක්ලට් කේක් එකට. මේක මං හොඳට චොක්ලට් සිරප් වල නාවල තමයි ගත්තේ. ඩෙසර්ට් වලින් ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ. ලන්ච් එකෙන් පස්සේ හොඳ කොෆි එකකුත් අරගෙනම තමයි අපි වැඩේ ඉවර කරේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ ශැංග්‍රිලා එකේ ලන්ච් අවුට් එක ඉවර වුණේ. ගෙදර යන්න එළියට එනකොට මම හරිම ලස්සන දෙයක් දැක්කා. එන්නකෝ මාත් එක්ක බලන්න යන්න. එහෙනම් අද මං ගිහිල්ලා එන්නම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. See you guys. Bye bye.